ඇත්තටම අපිට හිතාගන්න බැරි වුණා මෙතන චන්ද්‍රලේඛා පෙරේරාව තමයි මට ලැබුණේ. ඇය හඬයි රුවයි දෙකම අපිට හරීම සැබැඳී මල්කි තායිමත් අත්පොළ සන්නාදයක් ලබා දී යුතුයි කියලා විශ්වාස කරනවා. ආරාධනා ඔබට ඇයගේ ගායනය ගැන මොන හරි කියන්න පුළුවන්. කලින් ගායනා කරපු ජානක එතකොට තාරක වගේම මල්කිගේ කටහඬත් හරිම ලස්සනයි. එයා තරගමාලාවකට ඉදිරිපත් වෙනවා. හිරස්ටා එකට කියලා කිව්වනේ. ඔව්. අපි බලමු ආරාධනා කියලා සිදු ලියන්න මොකක්ද? ඔව්. right. අපි ඔබට අවස්ථාව දෙනවා. ඔබතුමී ඉස්සරහා මේ ගීත ගායනා කරන එක අපි එක්ස්පර්ට්ලා තුන්දෙනාගෙන් එක්කෙනෙක් තමයි චන්ද්‍රලේඛා මිස් කියන්නේ. ඉතින් මේ අවස්ථාව ආරම්භ දුන්න ප්‍රාදේශීයකතුමා අතර චාම්පිකා මිස්ටත් ස්මිතා යවාට හදවතින්ම ගොඩාක් ස්තුතියි. ඔව් දෙයාගේ අක්කා අපේ කාර්යාලයේ වැඩ කරන්නේ. දෙයාවත් මතක් කරගන්න. ඉතින් අපි අත්පොළ සන්නාදේ බොහොම ස්තුතියි. ශෂින් මරණද විසිසරා ගීත ගායනා කරන විචක ගොඩක් ලොකු භාගයක්. හරි. අපි ගීතයක් බලමු කරන්න කතා කරගෙන. right. එවනම් බොහෝ සම්බන්ධතා ඇති කරගන්න. ඉතින් අපි ඔබට ආරාධනා කරනවා. ආරාධනා කියන්නේ හරි අර කොළඹ ජීවත් වුණාට ඇය ඈත පිට සුන්දර ගමක කැකිරාව ප්‍රදේශයේ ඉපදිලා අද කොළඹට ආවට ඇයගේ මනුස්සකම තිනවා කිව්වේ චාමර වදටත් හම්බෙලා තියෙන එක වතාවක් පමණයි. ඉතින් බලන්න කොතරම් ගීත ලිව්වත් එහෙම ඇය ලොකු සිතුවිලි බලාපොරොත්තු නැහැ. ඉතින් අපි ආරාධනාන් දැන් ඊළඟට තෝරගන්න ගීතය